උඹ මගේ යට ඇදුම් හොරා ගන්නව නේද? මගේ යට ඇදුම් අඩුයි. අනේ මම මහත්තයාගේ ඇදුම් ගත්තේ නෑ. නිලු පොඩ්ඩක් මෙහාට එන්නකෝ. බලන්න මේ මිනිහ මගේ යට ඇදුම් හොරකම් කරලා. අනේ නොනවත් මහත්තයට කියන්න මම යට ඇදුම් අදින්නේ නෑ කියලා. What? එන්න මහත්තයා මේ යට ඇදුම් මගේ කාමරේ ඇදගෙන යන්න අමතක වෙලා දාලා ගිහිල්ලා තිබුණා. කොහොමද මේ බලන්නේ කොහොමද? ලබනාත්මේ ඉපදෙන්න කැමති රට මොකද්ද? ලංකාවේ තමයි. ඒ මොකද? වෙන රටක ඉපදුනාට තේරුමක් නැහැ. මම දන්නේ සිංහල විතරයිනේ. මේ මිනිහා පිස්සු කෙලින්නේ. ඔල්මාද? අද මොකද ළමයි කවදාවත් නැතුව සේරම ඉස්කෝලේ ඇවිල්ලා? ඒ ටීචර් ඊයේ කිව්වේ අද ප්‍රජනනය කරනවා කිව්වා. එකයි සේරම ආවේ. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. මොකද බං මේ තුවාල වෙලා? අනේ නැහැ බං. බස් එකේදී පොඩි බබෙක් කුක්කු බොන්නේ නැහැ කියලා බබාගේ අම්මා කිව්වා. මං පොඩි එකාට කිව්වා බබා කුක්කු බොන්නේ නැත්නම් මං බනවා කියලා. එච්චරයි මතක. දුවේ තංගල්ල බැක්කුව තියෙන්නේ මේ හරියද? අත ගණින් අහකට වල්නා කියා. ටිකක් එහාට විය මම ඒක නායක. ඔබ වගේ 10ක් ආවත් මම බය නෑ මම දසනායක. තොපි දෙන්නම කට වහගනින් නැත්තම් එළියට දානවා. මම බස් නායක. කලින් කියන්නේ බහුත්. සර් අපිට පඩි ටිකක් වැඩි කරලා දෙනවද? උඹලට නගින්න පුළුවන් නම් මම වැඩි කරලා දෙන්නම්. වල්පුකේ ගඳ ගහන චතුර පෙරේරා. නෑ මිස්. මගේ නම වල්ගම පුස්වැල්ලේ චතුර පෙරේරා. කෙල්ලේ ඔයාට දවසකට පිරිමි ළමයෙක් වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔයා මොකද කරන්නේ? මම මුලින්ම කරන්නේ පුළුවන් තරම් ඉක්මනට බෝල දෙක කපලා විකුණලා කෝටිපතියෙක් වෙන එක ලොකු සියේ. ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. මේ බස් වලට කොහාට යන බස් වලට එකද? කොහෙටවත් යන්නේ නැහැ. මම දන්න කාලේ ඉඳලා මේක මෙතන තමයි තියෙන්නේ. මාත් එක දන්නවා. මං ඇහුවේ මෙහාට එන බස් කොහාට වගේද යන්නේ? එහෙනම් ඇහුවේ යන්නේ උස්සරහටයි. එම්බර කුමරාන නුබ නැති හදපාන අංගොඩ හිබුටාන මොරටුව අඟුලාන. මහත්තයා වාහනේ සර්විස් එකට දාලා කොහෙටද ගියේ කියලා මම මේ බැලුවේ. වාහනේ ඔයිල් මාරු කරාට මගෙත් ඔයිල් මාරු කරගෙන එන්න එපයි. ඔයාට බය නැද්ද මෙහෙම රැක ගමන් යද්දි? මගේ ඇගත් එක්ක වෙවුලනවා බයට සුදු. මම බය නැසුරු. යක්කුත් එක්කත් මම ඕන තරම් රැට ඉදලා තියෙන සුදු. මම මොලයක් ගන්න ආවේ. මොල තියෙනවා මේක 5000 ඉංජිනේරුවෙක්ගේ මේක ලක්ෂ 2යි දේශපාලකයෙක්ගේ. ඒක එච්චර ගණන් මොකද? ඒක පාවිච්චි කරලම නැහැ. ඒකයි. ඒ මිස් කියපු ඔක්කොම වැඩ ටික මම කරා මිස්. මගේ හොඳ ළමයි ඔක්කොම වැඩ ටික කරාද පුතේ? ඔව් මිස් මම තාත්තගේ ෆෝන් එක බලද්දි දැක්කා. මිස් අපේ තාත්තට බබා කියලා දාලා තිබ්බා. මහත්තයිනේ. ඔබ දන්නවද? අපේ සීයා ඉස්සර සහරාවල ගස් කැපුවලු. අනේ ඵලයන් බොරුන ගියා සහරා කියන්නේ කාන්තාරයක් යකෝ. සීයලා ගස් කපලා තමයි ඒක කාන්තාරයක් උනේ. අනේ බලන්නකෝ අයියේ. ඔයාගේ පාලනේ නෑනේ ආයා. හලෝ? මගේ ඉවසීම නෑ නංගි. මේ මගුලේ හැම වෙලෙම නෝ ඉන්ටර්නෙට් කියනවනේ. මම එදට නෙට් එක දාලා ඒක ඇතුළට ඒවා ඒත් හරියන්නේ නෑ. පිස්සුත් පටු ගහලා පලා ගන්න එන්න ලාභයි. එයා සීයා මොකද්ද කියන්නේ? කෙල්ලේ උඹලගේ හිත කැතයි. සීයේ කොහොමද මගේ ජම්ප් එක? අපේ කාලේ ඔකට ජම්ප් එක කියන නෙවෙයි පුතේ. කමුසේ අපිව අන්දනව නෙවෙයිනේ. තව ටිකක් ඉස්සරහස. කමුසේ මාර මිනිහෙක් නේ අයිසේ. වැඩේ දීලා මෙතනට ගෙනල්ලා දැම්ම කියමුකෝ. ඒත් ඉතින් ගෑණි වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්කනම් ඇයි ඌට නැතුව ගෑණට වැඩේ දුන්නේ? ඉතින් සර් ඒක ලේසියිනේ. 6-7කට වැඩි දෙනවට වඩා. දඩුල්න කන්නේ පොල් ගෙඩිද? නැහැ. දඩුල්න ගෙදරින් බත් එකක් අරන් ඉවිත් පොල් ගහ උඩ ඉඳගෙන කනවා. සදුන් අයියා ලයිම් ජූස් ඉල්ලුවා. වැඩේ කියන්නේ අද දෙහි නැහැ. මම දැන් දෙහි බලයේ තියෙන විම් දානවා. දරාවක්වත් කවුනද? වෙන්න බෑනේ. සීයා අද කාලේ රුපියල් 5000ක් මාරු කරම වෙන දේ කෙටියෙන් කියන්නේ. ඒකට මෙහෙමයි කියන්න එපා. අචින්ත දම්පි භවතිදා චින්ති දම්පි විනස්සති. අපේ මිනිස්සයා ෆයිල් වගේ බ්ලූටූත් කරන්න කිව්වා කනෙක්ට් වෙන්නෙම නෑනේ. එකයි මම මේ දත් ටික නිල් පාට කරගත්තේ. දැන්වත් වැඩ කරයින මන්ද? හරි ලස්සනයි. very good. බබා Hello
බබා ඔයා වැඩට එවපු කෙනානක් කියලා වැඩක් නෑ කඩියා වගේ වැඩ. සාලේ වැඩ ටිකනක් ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ කාමරේ වැඩ ටිකද. 1 hour later. බබා හලෝ එපි දැන් පොල්ලෙලි ගහන්න යන්නේ. මෙයා ඔයාට වඩා හොදට කරනවා හරි. හරි ෂොක් අනේ ළඟින් හිටියේ නැති ටික කාලේ ඔයා හුඟක් ලොකුසියේ ඇයි පිරිමි ළමයි ලස්සන මල් වර්ග වලට ආස නැත්තේ කියන්නකෝ. කොච්චර මල් වර්ග පිපුණත් කොල්ලෝ ආසම මල තමයි කෙල්ලේ මෑ මල. ඔයා ප්‍රෙග්නන්ට් වගේ. දෙයියනේ ඇත්තමද මට අදාහ ගන්න බෑ. නෑ නෑ ප්‍රෙග්නන්ට් නෑ. ඒ වුණාට ඒ වගේමයි. මාමේ ඔයා මොකද ඔතන කරන්නේ? කොල්ලෝ මම මේ chat GPT එකෙන් ඇහුවා ගොයන් වලට මඩ වැඩි වුණොත් මොකද කරන්න කියලා. මූ කියනවා shift එකත් එක්ක delete කරන්න කියලා. ඔන්න අද ගෙනාවේ මරු එකක් මිරිකන්න ලොකු වෙනවා කුණුහරුපයක් නෙවෙයි හරිද අපරාධෙ බං අරු මැරුණේ තව රේස් 7ක් පැදගන්න තියෙන chance එක තමයි අපට නැති වුණේ අපේ යාළුවා අද අපට නැති වුණා අපේ රෙස් මාවතේ අපට ඔහු නැති වුණා ලක්මැනීට බූරු පුතෙක් නැති වුණා ලංකාවේ දැන් හැදෙන මොළ භාග බේසික් කොල්ල සමහරක් හිතන් ඉන්නේ බයික් එකේ වේගෙන් ගිහින් තැරි ගහිලා මැරිලා ගියාම ජාතික වීරයෙක් වෙනවා කියලා අයියේ සැපක් ගමුද? පිස්සුද ගෑණියේ පිනා මට වැලි දාලා අරි. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ උඹලා ටේප් කරගනින් අන්හකක් හම්බ වුණා මහත්තයෝ. එහෙනම් ඔය හක ගෑන්ට දීලා හක පුරූගෙන එන්න කියපිය. ඔව් බං. කවිෂ තමා අර ආලක මන්දාව හොටෙල් එක අස්සට අර කොළුකාරයා එක්ක අත්තල්ලන් යන්නේ. ආයේ මොකටයි මම බොරු කියන්නේ ඔබට? පුතේ අද නේද උඹේ විභාග ප්‍රතිඵල එන්නේ මොකද උනේ තාත්තේ ඒක හරියට අර ක්‍රිකට් මැච් එකක් වගේනේ ඒ කිව්වේ උඹ දින්නද? නෑ තාත්තේ දෙපැත්තම එකතු වෙලා ඩ්‍රෝ වුණා මම ලියපුවා ගුරුවරුන්ට තේරෙන්නේ නෑ ගුරුවරු උගන්වපුවා මට තේරෙන්නේ ඇයිස ගියත් සමහර ආසාවල් මිනිස්සුන්ට වෙනස් වෙන්නේ නැත්තේ ඇයි? සිංහයාගේ දත් නැති වුණත් උගේ බඩගින්න අඩු වෙන්නේ නෑනේ ලොකුසියේ රැල්ලට කසාද බඳින අපේ පුංචි නගගිලා මල්ලිලට මොනවද කියන්න තියෙන්නේ? චූබරට නගින කාලේ කසාද බැන්දට හරියට නගින කාලෙදි තේරෙයි කරගත්තේ මෝඩකමක් කියලා. සුදු ඔයත් නිදිය ගන්න දැන් එහෙනම් මාත් නිදා ගන්න. ඒයි කොල්ලෝ නැගිටපන් නිදා ගන්නව බල්ලෝ නැගිටපන්න. ඉන්න මහත්තයා එන්න මේ ටිකට් එකට අද කොටියක් ඇදෙනවා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම ඇදෙනවා. ඔව් මහත්තයා අනිවාර්යෙන් ඇදෙනවා. එහෙනම් ඒතින් ඔබ ගනින්කෝ. කොහමද උඹලට? තේරෙවිල්ලක් තියෙනවා පුළුවන් නම් තෝරපල්ලා. පාට 4කින් ඇතුළට යනවා එක පාටකින් එළියට යනවා. දන්නේ උන් කමෙන්ට් කරපල්ලා. මොකද ලසිත් හරියට ගහන්නකෝ. එන්ටි මේකේ හිලනන් ලොකුයි එත් මේ එඬේ තමන් පොඩි ලොකුසියේ මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ කියන්නේ. එත්තද කියන්නකෝ. පාර හිටින්නේ නැහැ. හැබැයි තෙල් ටික ලීක් වුණොත් මාසෙන් මාසෙට බඩ ලොකු වෙන එක තමයි කෙල්ලේ ප්‍රශ්නේ. ඔව්. ඒ ඔහොම බලන්නේ. සැම කේන්ති ගිය ගැහණියක් පිටුපසම තමා කළ වරද කුමක්දයි සිතාගත නොහැකි පිරිමියක් සිටි. බොස් මගේ පඩිය පොඩ්ඩක් වැඩි කරලා දෙන්නකෝ. දෙන්න නම් පුළුවන් පඩි තකෙන් කමක් නැද්ද? කොහොමද මේ රස්සාව? වැඩි දෙයක් නෑ පුතේ. වලු 100ක් බිම හෙළුවත් තරන් ගියේ එක වල්ලයි. හරි කොල්ලනේ. අද මුළු ලංකාවට වස්සපන්. ආය ඉතින් ඇට්ටි හැලෙන්නම. අද නම් වහින්න එපා මගේ දෙයියනේ. කොල්ලනේ. හොව්
මේ නංගි ගෙදර යනකං අද වස්සන්ට බෑ. හරිද? කෙල්ල ගලපේන්න නැදන් ආවට කමක් නැහැ ගිහින් පිටිපස්සෙන් වාඩි වෙන්න. නැත්තම් ඔක්කොම සෙවලියෝ ටික ඉස්සරහා නවතිනවා. සීයේ බිජ්ජ උල්ද? වරෙන්කො මෙහාට පෙන්නන්න. Why are you running? Why are you running? ඕල කොමල මුදුලාලිත සුකුමල සරාගි අංගන සොබා ඇඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා සිත නුරාව හදවත පුරා ඕල කොමල